සුබ දවසක් ඉතින් හැමෝටම. ඉතින් අදත් මම අලුත් වීඩියෝ එකක් ගෙනාවා ස්ථාවර තම්පතුල පොලි අනුපාත කොහොමද කියලා. ඉතින් අද හරියටම දිනය බැලුවොත් 2025 ජූනි මාසේ 28 වෙනිදා. ඉතින් ජූනි මාසේ 28 වෙනිදා වෙනකොට පොලි අනුපාත කොහොමද කියලා. ඉතින් අද මම ගෙනාවා සම්පත් බැංකුව, HNB බැංකුව, සෙලන් බැංකුව, කමර්ෂල් බැංකුව, ඒ වගේම පෑන් ඒෂියා බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, NDB බැංකුව, මහජන බැංකුව, ඒ වගේම අවසානික විදිහට සම්පත් ලංකා බැංකුව. ඉතින් මම අද බැලුවොත් මුලින්ම සම්පත් බැංකුව කොහොමද පොලි අනුපාත කියලා. ඉතින් මාසයක් සඳහා 6.75යි, මාස 3ක් සඳහා 7යි, මාස 6ක් සඳහා 7.2.5යි, ඒ වගේම අවුරුද්දක් සඳහා 7.5ක පොලි අනුපාතයක් ලැබෙනවා 2025 ජූලි මාසේ 28 වෙනිදා වෙනකොට සම්පත් බැංකුව. ඒ වගේම අවුරුදු 5ක් සඳහා නම් 11.5ක පොලි අනුපාතයක් තමයි සම්පත් බැංකුවේ ගෙවන්නේ. ඉතින් අපි ඊළඟට බලමු HNB බැංකුව කොහොමද පොලි අනුපාත කියලා. මාසයක් සඳහා 6.5යි, මාස 3ක් සඳහා 7යි, මාස 6ක් සඳහා 7යි, ඒ වගේම අවුරුද්ද සඳහා 7.2.5ක පොලි අනුපාතයක් ගෙවනවා. ඒ වගේම ඔයාලට අමතරව 0.25ක පොලි අනුපාතයක් ලබා ගන්න පුළුවන් ඔන්ලයින් බැංකින් හරහා ස්ථාවර තැන්පතුවක් දැම්මොත්. ඒ වගේම අවුරුදු 5ක් සඳහා නම් 11ක පොලි අනුපාතයක් තමයි HNB බැංකුවේ ගෙවන්නේ. ඒ වගේම මෙතන තියෙනවා සීනියර් සිටිසන්, ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නම් 7.75ක පොලි අනුපාතයක් ගෙවන අවුරුද්දක් සඳහා. හැබැයි අවම තැන්පතුව රුපියල් ලක්ෂ 2ක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ඊළඟට බලුවොත් සෙලාන් බැංකුව කොහොමද කියලා පොලි අනුපාත. මාස 3ක් සඳහා නම් 6.5යි, මාස 6ක් සඳහා 6.7.5යි, අවුරුද්දක් සඳහා 7යි, ඒ වගේම අවුරුදු 5ක් සඳහා නම් 10.5ක පොලි අනුපාතයක් තමයි සෙලාන් බැංකුවේ ගෙවන්නේ ස්ථාවර තැන්පතු සඳහා 2025 ජූනි මාසේ 28 වෙනිදා වෙනකොට. අපි ඊළඟට බැලුවොත් කමර්ෂල් බැංකුවේ කොහොමද පොලි අනුපාත කියලා. මාසයක් සඳහා 6.2.5යි, මාස 3ක් සඳහා 6.7.5යි, මාස 6ක් සඳහා 7යි, ඒ වගේම අවුරුද්ද සඳහා කල්පිරීමේදී 7ක පොලි අනුපාතයක් ගෙවනවා කමර්ෂල් බැංකුව. අපි ඊළඟට බලුවොත් අවුරුදු 5ක් සඳහා කොහොමද කියලා පොලි අනුපාතය 10%ක පොලි අනුපාතයක් ගෙවනවා කමර්ෂල් බැංකුව. ඉතින් අපි ඊළඟට බලුවොත් පෑන් ඒෂියා බැංකුව කොහොමද කියලා. මාසයක් සඳහා 6.5යි, මාස 3ක් සඳහා 6.75යි, මාස 6ක් සඳහා කල්පිරීමේදී 7ක පොලි අනුපාතයක් ගෙවනවා. ඒ වගේම අවුරුද්ද සඳහා නම් කල්පිරීමේදී 7.5ක පොලි අනුපාතයක් ගෙවන්නේ පෑන් ඒෂියා බැංකුව. ඉතින් ඊළඟට බලුවොත් අපි නේෂන් ට්‍රස්ට් බැංකුව කොහොමද පොලි අනුපාත කියලා. මාසයක් සඳහා 6.2.5යි, මාස 3ක් සඳහා 6.7.5යි, මාස 6ක් සඳහා නම් 7ක පොලි අනුපාතයක් සහ අවුරුද්දක් සඳහා 7.2.5ක පොලි අනුපාතයක් ගෙවනවා කල්පිරීමේදී නේෂන් ට්‍රස්ට් බැංකුව. ඒ වගේම අවුරුද්දක් සඳහා නම් කල්පිරීමේදී 10%ක පොලි අනුපාතයක් තමයි ගෙවන්නේ. අපි ඊළඟට බලමු NDB බැංකුව කොහොමද පොලි අනුපාත කියලා. මාසයක් සඳහා 6.5යි, මාස 3ක් සඳහා 6.7.5යි, මාස 6ක් සඳහා 7ක පොලි අනුපාතයක්, ඒ වගේම අවුරුද්ද සඳහා 7.2.5ක පොලි අනුපාතයක් ගෙවනවා කල්පිරීමේදී නේෂන් ට්‍රස්ට් NDB බැංකුව. ඒ වගේම අවුරුදු 5ක් සඳහා නම් ඉතින් 9%ක් යන ඉතාමත් අවම අගයක් ගෙවන්නේ පොලි අනුපාතයක් විදියට. අපි බැලුවොත් ඊළඟට මහජන බැංකුව කොහොමද කියලා පොලි අනුපාත. මාසයක් සඳහා 5.75යි, මාස 3ක් සඳහා 6.2.5යි, මාස 6ක් සඳහා 6.5යි, අවුරුද්දක් සඳහා 6.7.5ක් යන ඉතාමත් අවමගයක් ගෙවනවා. ඉතින් ඒ වගේම අවුරුදු 5ක් සඳහා නම් 7.7.5ක පොලි අනුපාතයක් තමයි මහජන බැංකුවේ ගෙවන්නේ. අපි ඊළඟට බලුවොත් ලංකා බැංකුව කොහොමද කියලා. ලංකා බැංකුවත් මහජන බැංකුව වගේම මාසයක් සඳහා 5.75යි, මාස 3ක් සඳහා 6.2.5යි, මාස 6ක් සඳහා 6.5යි, ඒ වගේම අවුරුද්දක් සඳහා නම් 6.7.5ක පොලි අනුපාතයක් තමයි ගෙවන්නේ ලංකා බැංකුව කල්පිරීමේදී. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නම් 7.2.5ක පොලි අනුපාතයක් ගෙවනවා කල්පිරීමේදී. ඉතින් අද සාරාංශයක් විදිහට බැලුවොත් වැඩිම පොලි අනුපාතයක් ගෙවන්නේ සම්පත් බැංකුව 7.5ක පොලි අනුපාතයක් ගෙවනවා. ඒ වගේම මට මතක විදියට ආය ගෙවනවා පෑන් ඒෂියා බැංකුව 7.5ක පොලි අනුපාතයක්. ඒ වගේම HNB බැංකුව ඔයාලට ගෙවනවා 7.5ක පොලි අනුපාතයක් ලබා ගන්න පුළුවන් අවුරුද්දක් සඳහා
ඉන්ට්‍රෙඩ් බෑන්කින් හරහා ස්ථාවර තැන්පතුවක් දැම්මොත් නැත්නම් 7.2.5ක් තමා ගෙවන්නේ බැංකුවට ගිහින් ස්ථාවර තැන්පතුවක් ඔයගොල්ලෝ විවෘත කරොත්. ඉතින් මෙන්න මේ විදිහට තමයි 2025 ජුනි මාසේ 28 වෙනිදා වෙනකොට පොලි අනුපාතය තියෙන්නේ. ඉතින් වැඩිම පොලි අනුපාතය අවුරුද්ද සඳහා 7.5ක පොලි අනුපාතයක් තමයි ගෙවන්නේ. ඉතින් අදට මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන්. ඉතින් හැමෝටම සුබ දවසක්.